අති සාර්ථකව රුපියල් 300ක් කුඩු කරා සරුවත් එක්ක කිරිබත් හෙලෝ ඉතින් ඔන්න අද වීඩියෝ එක හරිම කුජීත විදිහට පටන් අරන් කුජීතම විදිහට ඉවර වුණු වීඩියෝ එකක්. ඉතින් අපි දෙන්න දවසේ මෝඩයෝ දෙන්න වගේ 1500ක ඩේ අවුට් එකක් යන ප්ලෑන් කරා. ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ අපේ බයික් එකේ පෙට්‍රල් නැහැ. පෙට්‍රල් නැතුව මග නතර වුණා. හැබැයි වෙලාවට ටවුන් එක පේන මානෙන් වගේ තමයි බයික් එක නතර වුණේ. තෙල් ඉවර වෙලා පයින් යනවා යාළුවනේ. ඒ දෙකුත් දාගෙන තල්ලු කරමු ඔයියෝ හැමතැනම ඒ ඔය කඩේකින් නවත්තලා සෙල්ල ඇවිල්ලා යන්න බැරි වෙලාගෙන යනවා ඔතේ කල්ලුවක් අද්දේ මොනවද පටා දෙන්නවා තල්ලු දෙන්න කොහෙද මම යන්නේ බොහොම අමාරුයි ටොක් ඔන්න ඉතින් අපේ රුපියල් 1500 මුල්ම රුපියල් 700න් බයික් එකට පෙට්‍රල් ගැහුවා. මට ඉතින් පුදුම අමාරුවක් තිබි පොළොන්නරුවේ ගිහින් එන්න. මේ අපි මාතර යන්න කලින් දවසේ අම්මත් එපා කියද්දිද කොහෙදෝ මම මේ ගමන යන්න ඕනි කිව්වේ. ඉතින් මම යන්න ඕනි කිව්වෙන් සනුත් එක්කන් ආවා. පේනවනේ ගමන පටන් ගත්ත ගමන් පිම්පල් එහෙම එක එක වැඩි වෙන හැටි පුදුම රසණයක් තියෙන්නේ. අපි පොළොන්නරුවට ආවා. අපි උදේට කාලත් නෑ පොඩ්ඩකින් වැව පෙන්නහන් තව චුට්ටකින් ඒකේ ගොඩක් වතුර අඩු වෙලා තියෙන්නේ. අපි ගෙදරින් ගෙනාව කිරිබත්. උදේ රුපියල් 1500කින් කොහොමද මොනවත් කරන්න බෑ. එහෙනම් උදේ කැමෙන් අපි අරගෙන ආවා. අපි කන්න හදන්නේ. 700ක් ඉවරයි දැන් තෙල්. රුපියල් 700ක තෙල් ගැහුවා. තව ඉරුදුනේ එතකොට 700 ගන්නේ. 1500 700 800යි. හරි අපි කන ගමන් කතා කරමු. 800. කන්නයි යන්නේ. අපනේ කිරිබත්. මොනවද? මිංචි සම්බෝල. බේරන් කාලේ. අපි ඒ කාපු තැන හිටිය කුක්ක බබෙක්. ඉතින් එයාවිල බලන් හිටියා. සනු එයාට කින් කිරිබත් කෑල්ලක් දුන්නා. හැබැයි මු කෑවේ නෑනේ. කිරිබත් කවම. ඔව් අකප්පා මුඹ කියන. කන්. කන් පුකිත කන්. පුකිත කන්. කන්. ඔඩි කන්. එයාට කිරිබත් කන්න බැහැලු. අත හොදන්න නැන්නේ නැවට. අත හොදන්න. අපේ යාළුවා කුක්ක බබා ඉතින් අපිත් එක්ක අපි වතුර තියෙන තැනට යනකම් ගියා. වෙනදාට ওই ගල් තියෙන තැනට එනකම්ම වතුර පිරීලා තියෙන්නේ. ගල් උඩ ඉඳන් කකුල් හොදනවා. මම යනවා. ඒවට දැන් පේනවනේ කොච්චර දුරක් ඉස්සරහට යන්න ඕනද කියලා වතුර ගාවට. මොහොත වගේ රැල්ල ගහනවා. තාම අවුව ලොකුවටම සැර නෑ. මොකද අපි උදේමනේ ගියේ. උදේම කියන්නේ 7ට විතර ගෙදරින් ගියේ. දැන් ඇති ඕනනම් 8:00ට 9ට විතර. ඇත්තටම ටිකක් දවල් වෙනකොට මම මේ කරගත්ත මෝඩකමක් කියලා හිතුණා. මට ගෙදර එන්නවත් බෑ බයික් ඉඳගෙන S2 කඳුළු වෙනවා. මම වීඩියෝස්ත් බාගෙට ගත්තේ. ඒ කියන්නේ අවසාන හරියම වීඩියෝ ගත්තෙත් නෑ. ඒ තරමට අමාරුයි. ඒත් අම්මල එහෙම කිව්වා බයික් එකේ යන්න එපා. එක්ක වීල් එකේ යන්න. අවුව ගොඩක් සැරයි දවල් වෙනකොට කියලා. කියන දේ ඇහුවේ නැත්තේ ඉතින් අපිනේ. ඉතින් කරන්න දෙයක් නෑ. ආයෙනම් ජීවිතේටවත් කියන දේ අහන්න නැතු ඉන්නේ. අපි අත සෝදගෙන එතන චුට්ටක් වෙලා ඉඳලා ආයෙත් බත් කාපු තැනට ආවා. ඔය තියෙන මේ ප්ලේස් එක. ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නකෝ මගේ මූණත් එක්ක වෙනස් වෙන හැටි මේ අවුව සැරට. කොහොමද මගේ කැට්වොක් එක? ඉතින් මෙතන ඉඳගෙන වතුර ටිකක් එහෙම බීලා ඊට පස්සේ අපි ගියේ පොළොන්නරුවේ ගුඩ් මාකට් එකට.
මගේ වැඩේ ඉතින් යන තැන නතර වෙලා වතුර බෝතලේ ඉවර කරන එක. මම සාමාන්‍යයෙන් සනුට වඩා වැඩියෙන් වතුර බොනවා. අපි මේ ඉන්නේ පොළොන්නරුවේ ගුඩ් මාකට් එකේ. පාක් එකේ. මේක තියෙන්නේ නම් පොඩි අයට වගේ. අපිත් තාම පොඩි හින්දා ඉතින් ඉඳගෙන ඉන්නවා. පොඩිනේ නේ. බංකුවත් මදි හැබැයි පස්සේ තියාගන්න. ඉන්න මම ඔයාලට පෙන්නන්නම් පාක් එක. ඉතින් පේනවනේ තත්ත්වයේ ඉරමාමියාගේ සුපර් පවර් පෙන්වන්න පටන් අරන් තමයි තියෙන්නේ. ඉතින් අපි එතනින් නැගිට්ටා. එතන ඉන්නත් අමාරුයි යන්නේ. ඉක්මනට ගෙදර යන්න තමයි දැන් මට නම් උවමනාව තියෙන්නේ. ඒ වුණාට ඉතින් ආපු එකේ චුට්ටක් ඇවිදලා යන්න ඕනි නිසා අපි ගියා ඊට පස්සේ කඩේකට. ඉතින් අපි ඒකෙන් ගත්තා ෆෘට් ජූස් එකකුයි තව එතනට තිබ්බ කියුට් කැන්ඩි බෝතලයක දාලා සනු සාමාන්‍යයෙන් මට ඒව අරන් දෙනවා දැක්කම. ඊට පස්සේ අපි ආව දීපු උයනට. එතන 100යි දීපු උයනට 320යි. ආයක 80යි. තොර ඔක්කොටම 400යි. මෙතන 100යි ටිකට් එකට 500යි. 300යි ඉතුරු. 300යි ඉතුරු තියෙන්නේ. තෙල් ගහගන්න බැරුණොත් දෙන්නට යන්න වෙන්නේ පයින් හොඳේ පොළොන්නරුවේ ඉඳන් මැදිරි ගිරියට. ඔයාලා කැමතිද අපි පයි යනකොට මේක ඇත්තේ කැමතිද? ඕ මගේ ඇඟේ මේ බඩ ඇවිල්ලා. දැන් ඔන්න දැන්නම් මම ඉන්නේ හොඳටම අමාරුවෙන්. මේ අවුසැර හින්දා මට දැන් ඕමනාව නම් තියෙන්නේ ගෙදර යන්න. මෙතන ගස් ගොඩක් තියෙන හින්දා සනීපයි. අවුසැර හින්දා අපි ගත්තා. කලකිරු දුන්නා. වටේ ලස්සන වෙන්නමද? අවුව ගියානේ. අන්න අපේ බයික් එක. අනිත් පැත්තේ වෙනනේ කෝ පාර වෙන වැඩක්. ඉතින් අපි සනු මේ ඔයාලට දීපු උයන ලස්සන පෙන්නනවා. පාර වැත තමයි මුලින් පෙන්නන්නේ. ඒ හින්දා මගේ කෑ ගැහිල්ලට එයා වටේ ටික පෙන්නනවා. ගස් ගොඩක් තියෙන හින්දා අවුව සැරක් නම් ලොකුවට දැනෙන්නේ නැහැ. අපි දෙන්න දැන් මේකෙන් පස්සේ ආර දැන් ඉතින් මන් දාගෙන අපු සෙරෙප්පු දෙකට මගේ ඇඟිල්ලේ දිය පට්ටයක් දාලා තියෙනවා. පයින්ුත් ඉතින් ගොඩක් ඇවිදගෙන ආවනේ අර තෙල් ඉවරුණ වෙලාවේ. රිද්දෙනවා ඒ හින්දා. මෝඩ තමයි සීමා අර්ථය. අපි බීමේ අබ්බමු. ඉතින් මම මගේ උපරිම ශක්තිය යොදලා මේ බෝතලේ මූඩිය අරගන්න උත්සාහ කරේ. ඒ වුණාට ඉතින් වැඩේ අසාර්ථකයි. ඉතින් හස්බන්ඩාගේ ශක්තියෙන් අපි මික්ස් ෆෘට් එක අරගත්තා. සොරි මික්ස් ෆෘට් එක නෙමෙයි මේක අඹ එකක්. අපි වෙනදට නම් සාමාන්‍යයෙන් හැමදාම වගේ බොන්නේ මික්ස් ෆෘට් එක. අපි හිතන් හිටියේ මේක රස නැහැ කියලා. ඒත් ඉතින් ඔන්න අද දැනගත්තා මේකත් හරි රහයි. මේ වගේ වෙලාවක කූල් එකක් බොන්න තියෙනවා කියන්නේ ඉතින් ආය මට කියන්න වචන නැහැ. පේනවනේ මගේ සතුට. මේ අතරේ හස්බන්ඩ් මගේ කැන්ඩි එක උස්සන්න හදන්නේ. ඒ වුණාට ඉතින් මගෙන් ලේසියෙන් එහෙම උදුරගන්න බෑ මගේ දේවල්. ඉක්මනට මම ආපහු ගත්තා. හැබැයි මං ඉතින් ওই ජෙලි එක කනකොට හිතුවා අපරාධය අර උදුරගත්ත වෙලාවේ යාට දුන්න නම් එකක් කියලා. මොකද ඉතින් ඒක මෙලොවම රසක් නෑ. අපරාධේ සල්ලි. රුපියල් 80 වුණත් ඉතින් මහන්සියෙන් හම්බ කරන සල්ලිනේ. තව රුපියල් 300යි ඉතිරි. රසයි ප්‍රාදිගත ඒ ටික තියාගන්න ඉන්නේ තෙල් ගහන රුපියල් 70 වගේ. මම ඉතින් මේක සනුරියන්ගේ ගහන්න ගියට වැඩේ හරි ගියේ නෑ. මට දැන් ඇති. ඒ හින්දා අපි ගෙදර යන්න හදන්නේ. ඔව්ව සැරම සැරයි. මෙයා කිව්වා හවසෙම කියලා. ඒකට මට හවසෙන් ඉතුරු කරගන්න ඕන වුණා. දැන් අමාරුව හරි.
දැන් මට සරුවත් එකක් බොන්න ඕනේ. ඒ උනට රුපියල් 300යි ඉතින් තියෙන්නේ. එනුත් ඇති වෙයිද ගන්න ගෙදර යන්න. බලමු. අපි දෙන්න ගෙදර එන්න පොළොන්නරුවෙන් පිටත් උනේ දවල් 12ට විතර. ඉතින් පුදුම අවසරක්නේ තිබ්බෙත්. ඒ නිසා මම හොය ගියේ සරුවත් එකක් බොන්න තැනක්. ඔව්. සරුවත් තාච්චි කෙනෙක් පේනවා. දෙලින් අපි සරුවත් එකක් බොමු. බොන්න ඉතින් කීයද දන්නේ නැහැ. ඉතින් ඒ ආච්චි සරුවත් එකක් 150යි කිව්වම මගේ සතුට හිතාගන්න පුළුවන්නේ. මොකද ඉතින් අපේ ගානෙන් ඉතුරු වෙලා තිබ්බේ හරියටම 300යි. ඉතින් එයා අපිත් එක්ක විස්තරත් ගොඩක් කතා කරා. අපි කොහෙද? එයා තමා මෙතන ඉන්න පරණම සරුවත් හදන කෙනා කියලා එයා අපිට කිව්වා. ඉතින් අපි සරුවත් එක්ක හදන විදිහත් බලාගෙන හිටියා. මේ වීඩියෝ එකේ මට ඔයාලට කියන්න තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒක කියන්න වීඩියෝ ක්ලිප්ස් මදි නිසා තමයි මම ඒක මේ කොටසෙදි කියන්නේ. දැන් අපි ගමන පටන් ගන්නකොට ඔයාලා දැක්කනේ අපේ බයික් එක නතර වෙලා, ඒ කියන්නේ පෙට්‍රල් ඉවර වෙලා, එහෙම අපේ ගමනට බාධා වුණානේ. නමුත් අපි ඒක ගණන් ගන්න නැතුව ගමන ආවනේ. හැබැයි මට එතනදිත් හිතුණා සාමාන්‍යයෙන් අපේ කතාවක් තියෙනවනේ බාධා වෙන ගමන් යන්න එපා කියලා. අපි ගමන ගිහින් මේ යන අතරමඟදී අපේ ටවුන් එක කිට්ටුවම බයික් එක නතර වුණා. හැබැයි ඒ පෙට්‍රල් ඉවර වෙලා නෙමෙයි මේ වෙන ඒ කියන්නේ පෙට්‍රල් එන තැන මොනවා හරි හිර වෙලා වගේ වෙලා. ඊට පස්සේ සනු බයික් එක පිටිපස්සට ගන්න යනකොට කකුල ලිස්සලා එයා වැටෙන්න ගියා. වැටුන්නේ නැහැ. ඒ උනට එයාගේ අත ගැස්සුණා. දැන් අපි මේ වීඩියෝ එක කරලා දවස් 2-3කට වඩා වැඩි. නමුත් තාම එයාගේ අත තවනවා, බාම් ගන්නවා, ඒ වගේ තියෙනවා. ඉතින් මේ සිදුවීමෙන් තමයි අපි දැනගත්තේ ඒක කියන්නේ අර කට කහනවට නෙවෙයි කියලා. අති සාර්ථකව රුපියල් 300ක් කුඩු කරා සරුවත් දෙකකට. දැන් ඉතුරු බින්දුවයි. පයින් තමයි ගෙදර යන්න වෙන්නේ. ගෙදර යන්න නැත්නම් වෙනවා. ඉමීඩියට් 20ට යන්න 20ට. It's my life. ඉතින් අද අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපේ අලුත් වීඩියෝ බලන්න අපිව subscribe කරන්න. Thank you for watching. Bye bye.